හොඳයි සුබ දවසක් හැමෝටම. අද මම එක්ස්ප්ලেইন කරන්නම් සිල්වර් බුලට් තියරි එක කියන්නේ මොකක්ද කියලා. එතකොට මම මේක ඔයා බිගිනර් කෙනෙක් වුණත් සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ස්ට්‍රක්චර් එක සහ මම රියල් chart එකනුත් ගිහිල්ලා උදාහරණයක් විදිහට මම පෙන්වන්නම් කොහොමද ට්‍රේඩ් එකක් සිල්වර් බුලට් තියරි එකෙන් එක්සිකියුට් කරන්න කියලා. හොඳයි. සිල්වර් බුලට් තියරි එකේ ට්‍රේඩ් එකක් ගනිද්දි මේ තියෙන්නේ සරලම ස්ට්‍රක්චර් එක සිල්වර් බුලට් තියරි එකෙන් ට්‍රේඩ් කරන. හරි මම මේක එක්ස්ප්ලেইন කරන්නම්කෝ. එතකොට සිල්වර් බුලට් තියරි එකෙන් අපි ට්‍රේඩ් එකක් ගද්දි සාමාන්‍යයෙන් 5 minute time frame එකේ තමයි යූස් කරන්නේ. සහ ට්‍රේඩින් ටයිම් එක නිව්යෝක් සෙෂන් එකෙන් තමයි අපි ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්නේ. එතකොට අපිට ට්‍රේඩින් නිව් එකෙන් දාලා බලන්න පුළුවන් සෙෂන්ස් කොහොමද බෙදෙන්නේ කියලා මම ඒක ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්න. සාමාන්‍යයෙන් නිව්යෝක් සෙෂන් එක පටන් ගන්නෙ ලංකාවේ වෙලාවෙන් 6:00ට. ඔයාලට අපි ඒක අපිට මේ forex market hours බලන්න පුළුවන් baby pips එකේ forex market hours වලට ගියාට පස්සේ අපිට මේ මෙතන මුම්බයි මම දාලා තියෙන්නේ GMT 5:00. එතකොට ලංකාවේ ටයිම් එකෙන් අපි බලමු ශ්‍රී ලංකා තියෙනවද කියලා. මෙතන ශ්‍රී ලංකා නෑ. ඒකින්ද තමයි අපි මුම්බයි කොළඹ විදිහට ටයිම් එක ගන්න. මෙතනින් අපිට පෙන්නනවා නිව්යෝක් සෙෂන් එක නෙමෙයි නිව්යෝක් සෙෂන් එක කීයටද අපිට ඕපන් වෙන්නේ ලංකාවේ ටයිම් එකෙන් කියලා. මේකෙන් අපිට ඒ දේ බලා ගන්න පුළුවන්. එතකොට ටයිම් ෆ්‍රේම් එක 5 minute ට්‍රේඩින් ටයිම් එක නිව්යෝක් සෙෂන් එක. මේ සරලවම මේ තියෙන්නේ ට්‍රේඩින් සෙටප් එක. එතකොට මේ දවසේ ඩේලි හයි එක ඩේලි හයි එක තියෙනවනේ. ඩේලි හයි එකේ නිව්යෝක් සෙෂන් එක ඇතුලේ ලික්විඩිටි ස්වීප් එකක් තියෙන්න ඕනේ. ඒ සමගම MSS එකක්. ඒ කියන්නේ මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් තියෙන්න ඕනේ. ඊටත් පස්සේ ෆෙයා වැලියු ගැප් එකක් මේ විදිහට තියෙන්න ඕනේ. මේ කාරණා ටික තමයි මේ ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් හිතන්න මේ අපි නිව්යෝක් සෙෂන් එක පටන් ගත්ත කියලා නිව්යෝක් සෙෂන් එක මෙතනින් පටන් ගත්ත කියලා හිතමුකෝ. එතකොට නිව්යෝක් සෙෂන් එකේ මේ ඩේලි හයි එකත් අරගෙන මෙතන MSS එකකුත් හදලා මෙතන ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා නම් අපිට ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න පුළුවන් ඊළඟට තියෙන කී ලෙවල් එකකට. මේක මම සරලව ඔයාට යුරෝ USD chart එකේ පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට අපිට මේ සෙෂන්ස් පොඩ්ඩක් මම ඒකත් එක්ස්ප්ලেইন කරන්නම් ඔයාලට සෙෂන්ස් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. අපිට මේ ඉන්ඩිකේටර් වලට ගිහිල්ලා සෙෂන් කියලා ටයිප් කරගත්තට පස්සේ මේ ලක්ස් ඇල්ගෝලගේ ඒකට තමයි ටිකක් රිවිව්ස් වැඩි. ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙතනින් අපිට සෙටින්ස් වලින් හදන්න පුළුවන් නිව්යෝක් සෙෂන් එක ටෝකි සිඩ්නි ඕනේ සිඩ්නි අයින් කරමු. අපි මේ ඒසියන් සෙෂන් එකයි ලන්ඩන් සෙෂන් එකයි තියමු. එතකොට එක්ස්ප්ලেইন කරන්න ලේසි. හරි. දැන් මේ මම දවස ඇතුළත රේන්ජ් එක පොඩ්ඩක් මාක් කරගත්තා. ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ලේසි වෙන හින්දා. එතකොට මේ ටෝකියෝ සෙෂන් එක, මේ ලන්ඩන් සෙෂන් එක, මේ නිව්යෝක් සෙෂන් එක. දැන් එතකොට නිව්යෝක් සෙෂන් එක පටන් ගත්තට පස්සේ මේ දවස පටන් ගත්තට පස්සේ මාකට් එකේ රේන්ජ් එක දැන් බලන්න මේ ලන්ඩන් සෙෂන් එකේ ලික්විඩිටි නිව්යෝක් සෙෂන් එක පටන් ගත්තට පස්සේ පැය කීපයකින් මෙතන ලික්විඩිටි ස්වීප් කරලා තියෙනවා. අපිට මෙතන ලික්විඩිටි ස්වීප් එකක් දකින්න පුළුවන්. මම ඒක චුට්ටක් මාක් කරන්නම්. මෙන්න තියෙනවා මෙතන ලික්විඩිටි ස්වීප් එක. ලික්විඩිටි ස්වීප්. හරි. ලික්විඩිටි ස්වීප් එක මෙතන තියෙනවා. ඔන්න කන්ෆර්මේෂන් ටික අපි බලමු. ඒ සමගම මෙතන අපිට මේ ස්විං ලෝ එකක් තියෙනවා. මේ ස්විං ලෝ එක බලන්න. මෙතන MSS එකක් විදිහට අපිට ගන්න පුළුවන්.
මාකට් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් විදිහට අපිට මේ ඒරියා එක ගන්න පුළුවන්. එතකොට මෙතන අපිට ඒ කන්ෆර්මේෂන් එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. MSS හරි. දැන් අපිට MSS එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ දැන් බලන්න මෙතන මේ කැන්ඩල් 1 2 මේ 3 මේ අතර මැද්දේ ગેප් එකක් තියෙනවා පේනවද? ඔයාලට. මේ බලන්න මෙන්න මෙතන තියෙනවා ෆෙයා වැලියු ગેප් එකක් විදිහට අපිට මේක ගන්න පුළුවන් නේ. එතන ગેප් එකක් තියෙනවා. එතකොට බලන්න අපිට දැන් මාකට් එක අපි මෙහෙම අධ්‍යයනය කරලා ගලප ගන්න ඕනේ. අපිට අර තියෙන ස්ට්‍රක්චර් එක ස්මූත්ලි ඒ විදිහටම එන්නේ. නමුත් අපිට ඒක දැකලම අපිට මාකට් වලින් ඒක ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් එතකොට ෆෙයා වැලියු ગેප් එකටත් ඇවිල්ලා මේක හැදුන ෆෙයා වැලියු ગેප් එක ටච් කරා. ෆෙයා වැලියු ગેප් එකට ටච් කරා. හරි. දැන් අපිට ඔක්කොම කන්ෆර්මේෂන් ටික මෙතන තියෙනවා. නිව්යෝක් සෙෂන් එක, ලික්විඩිටි ස්වීප් එක, MSS එක සහ ෆෙයා වැලියු ગેප් එක. මෙන්න මෙතනින් තමයි අපි ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්නේ. අපි මේ විදිහට ට්‍රේඩ් එකක් ගත්තොත් අපිට තව ඕනනම් චුට්ටක් මීට උඩින් වගේ තියාගන්න පුළුවන්. තියලා දවසේ ඩේලි ලෝ එක තියෙන්නේ මේ ටෝකියෝ සෙෂන් එකේ තමයි දවසේ ඩේලි ලෝ එක තියෙන්නේ. මෙන්න මේ ඩේලි ලෝ එක තියෙන තැන තියෙන්නේ. අන්න එතෙන්ට අපිට ට්‍රේඩ් එක ටේක් ප්‍රොෆිට් තියන්න එක්සිකියුට් කරන්න පුළුවන්. 3ට 1 අනුපාතයක් වගේ මේ ට්‍රේඩ් එකේ තියෙනවා. එතකොට මේක තමයි සිල්වර් බුලට් තියරි එක සරලවම. ඔයාලට තව ෆන්ඩමෙන්ටලි හොඳට නොලෙජ් එක ෆයින් ටියුන් කරගෙන තියෙනවා නම් මේක ඇත්තටම හොඳ ට්‍රේඩ් එකක් ගන්න හොඳ ඔපචුනිටි එකක්. මම මේ දේත් ඒකම කියන්නම්. මම ටෙක්නිකල් මගේ ට්‍රේඩින් එජ් එකට එකතු කරගන්නවා වගේම මම ෆන්ඩමෙන්ටලුත් අනිවාර්යෙන් එකතු කරගන්නවා. එහෙම තමයි මම ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්නේ. ඉස්සරහට මම ෆන්ඩමෙන්ටල් අයිඩියාසුත් මම කරන විදිහ මම ට්‍රේඩ් එක්සිකියුට් කරන ඒවා හැමදේම ඔයාලට ඉස්සරහට වීඩියෝස් වලින් ගේන්නම්. සහ මම ගන්න ට්‍රේඩ්ස් දැනට අරන් තියෙන ට්‍රේඩ්ස් මේ ඔක්කොම ඉස්සරහට මම ගේනවා. හොඳයි. එතකොට මේක තමයි සරලවම සිල්වර් බුලට් තියරි එක. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් තව කමෙන්ට් කරන් යන්න. හැම දෙයකටම මම උත්තර දෙන්නම්. තව ඉස්සරහට මේ වගේ වීඩියෝස් වලින් අපි හම්බෙමු. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා තියාගන්න. like කරන්න. වැදගත් වෙනවා නම් අනිත් කට්ටියට share කරලා තියන්න. එහෙනම් ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. සුබ දවසක්. ජය වේවා.